නමුත් ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ තමයි අර ගොඩක් මේ දැන් ත්‍රිපිටකයේ තියෙන තේරී ප්‍රදාන වගේ කියවනකොට දැන් මේ ස්ත්‍රී භාවය කියන එක දැන් සමහරට ඒ වගේ තියෙන මේ පින් කරලා දිව්‍ය ලෝකේ යනවා. නමුත් නැවතත් මනුස්ස තලයට එනකොට නැවතත් ස්ත්‍රියක්. සමහර ඒ වගේ මට ඔබ වහන්සේ නිවැරදි කරන්න වැරදි නම් සෝවාන් පෙර බුද්ධාන්තරයක සෝවාන් වෙලා නැවතත් ස්ත්‍රියක්. දැන් උදාහරණයක් විදිහට යශෝදරා දේවී වහන්සේ ගත්තොත් මේ දිගටම එන්නේ ස්ත්‍රී භාව. ඒ කියන්නේ ඒ සෝවාන් උනේ නෑ. ඔව් සෝවාන් වුනේ නැතුව. එතකොට ස්වාමීන් මගේ ප්‍රශ්නේ කියන්නේ මේ කොහොමද ඒ කියන්නේ දිගින් දිගටම මේ අවිද්‍යාව තෘෂ්ණාව වෙනසක් වෙන්නේ නැද්ද? නැත්නම් ඒක රහත් මෙහෙණින් වහන්සේලා නිසා එහෙම වෙනවද මොනවා එහෙම? ඔව් ඉතින් මෙහෙමයි ඉතින්. භාව රූපය කියන එක සකස් වෙන්නේ හැමතිස්සෙම මේ අවිද්‍යාවට අනුකූලව තෘෂ්ණාව සකස් වෙනවා. තෘෂ්ණාවයි අවිද්‍යාවයි එකතු වෙලානේ කර්ම ගොඩනගන්නේ. එතකොට ඊට අනුකූලව තමයි කර්ම භවයේ පිහිටන්නේ. ඊට පස්සේ ඒ කර්ම භවයට අනුකූලව තමයි උත්පත්ති භවයේ සකස් වෙන්නේ. උත්පත්ති භවයට අනුකූලව තමයි ජාතිය සකස් වෙන්නේ. එතකොට උපදින්නේ ඒ ජාතිය කියන්නේ උපත. එතකොට ස්ත්‍රියක්ද උපදින්නේ, ඒ කියන්නේ ස්ත්‍රී ජාතිකයෙක්ද උපදින්නේ, පුරුෂ ජාතිකයෙක්ද උපදින්නේ. භාව රූපයේ වශයෙන් කියන එක තීරණය වෙන්නේ කර්මයෙන්. අපට තීරණය කරන්න බෑ. දැන් මේ අත්භවයේ ඔබ ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් ඔබට තීරණය කරන්න බෑ ඊළඟ අත්භවෙත් මම පුරුෂයෙක් වේවා ස්ත්‍රියක් වේවා කියලා. කර්මයෙන් තීරණය කරන්නේ. හැබැයි ඔබට පුළුවන් ප්‍රඥාවෙන් ඒ තැනට අවශ්‍ය වැඩ කටයුතු සලසා ගන්න. කොහොමද? මේ තෘෂ්ණාව අධික භාවය. ඒ තෘෂ්ණා ඒක අපිට අන්න එක කර්ම විශ්ය අචින්ත නිසා මට නිර්ණායකයක් අපිට දැන් නිර්ණායකයක් දෙන්න බෑ මෙන්න මෙච්චර තෘෂ්ණාව තියෙන කෙනා තමයි ස්ත්‍රියක් වෙන්නේ කියලා. එහෙම කියන්න බෑ. මෙච්චරක් අවිද්‍යාව තියෙන කෙනා මෙන්න මෙච්චර තෘෂ්ණාව තියෙන කෙනා තමයි ස්ත්‍රියක් වෙන්නේ කියලා කියන්න බෑ. හැබැයි ධර්මයේ විග්‍රහ කරලා තියෙන විදිහට අධික තණ්හාවක් තියෙන අධික තෘෂ්ණාවක් තියෙන කෙනා තමයි ස්ත්‍රියක් බවට පරිවර්තනය වෙන්නේ. මොකද ඒ අධික තෘෂ්ණාව කියන්නේම ස්ත්‍රී ගති ලක්ෂණ, ස්ත්‍රී භාව ලක්ෂණේ. මොකද ඒක එහෙම හැදිලා තියෙන්නේ පැවැත්ම පිණිස. අම්මා එතකොට මෙහෙනම් මේ අම්මා තුල තමයි ඉහළම තණ්හාවක් තියෙන්නේ, ආදරයක් තියෙන්නේ. තණ්හාව කියන්නේ ආදරයට නමක්. ආදරය කියන්නේ තණ්හාවට නමක්. ඇල්ම. එතකොට එහෙනම් අම්මා තුල තමයි ඉහළම ආදරයක් තියෙන්නේ. එහෙනම් අපිට ඒ බව පැහැදිලි. එතකොට දැන් මේ මනුස්ස ලෝකේ පුරුෂයෙක් ඉන්නවා සම්මතයේ පිටින් බැලුවාම පිරිමි අංග ලක්ෂණ තියෙන්නේ. හැබැයි මිනිස්සු බයිනවා චීත්ත කියලා. ඇයි කියලා බැලුවාම පිරිමියෙක් උනාට පිටින් වැඩ කරන්නේ ගැහණියෙක් වගේ. දැන් කේලම් කියන එක, කොටවන එක මේවා ස්ත්‍රීන්ගේ ගති ලක්ෂණ. ස්ත්‍රීන් තමයි ගොඩක් වෙලාවට ඕපදූප කියලා ભેද බින්නතා ඇති කරන්නේ. ස්ත්‍රීන් කියවහම මේ ඔබට කියන නම නෙමෙයි මේක. ස්ත්‍රී කියන ගති ලක්ෂණේ. අවිජ්ජා තෘෂ්ණාවේ රූපය. ඒ නිසා තමයි මේ රූපය දරන්න වෙන්නේ. ඔබට පුළුවන් මේ ඇත්ත දැනගෙන මේ අත්භවයේදී මේ ස්ත්‍රී භාව රූපයෙන් නිදහස් වෙලා මහා පුරුෂයෙක් වෙන්න. ඒකයි මේ ධර්මයේ දේශනා කරන්නේ. එතකොට එහෙනම් අන්න පිටින් පුරුෂයෙක් වුණාට පිටින් පිරිමියෙක් වුණාට ඇතුළාන්තේ ස්ත්‍රියක් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පිටින් ස්ත්‍රියක් වුණාට ඇතුළාන්තේ පුරුෂයෙක් ජීවත් වෙන්නත් පුළුවන්. එහෙනම් අපට පේන්නේ අර පුරුෂයා තුළ ස්ත්‍රියක් ඉන්නවා කියලා කුමක් නිසාද බැලුවොත් ඔහු පංචකාම ආස්වාදයට බෙහෙවින් ඇලුම් කරනවා. පංචකාම ආස්වාදයේ කෙරෙහි කාම රති කියන ලක්ෂණේ වැඩි. කාමයන්ට දැඩිසේ ඇලුම් කරනවා. ඒ කියන්නේ කාමයන් කිව්වම ස්ත්‍රීන් පුරුෂයන් අතර තියෙන සම්බුතරක් නෙවෙයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සියල්ලටම බහුල වශයෙන් ආශා කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් කාන්තාවනි මල් වලට ආස. දැන් පුරුෂයොත් මල් වලට ආශා කරනවා. අනේ හරි ලස්සන මල් ටික කඩාගෙන යනවා අත්තක් මල්. පිරිමි එහෙම මල් කඩාගෙන යනවා දැකලා තියෙනවද? නෑනේ. බීඩියක් කනේ ගහගෙන යන්නේ. කෝට්ටකුත් අරගෙන පාරාරා. සාමාන්‍ය පුරුෂයෝ මේ ලෝකේ මල් අතු කඩාගෙන යනවා දැකලා තියෙනවද? පුරුෂයෝ මල් පෝච්චි උස්සගෙන යනවා දැකලා තියෙනවද? හැබැයි එහෙම උස්සගෙන අය දැකලා නැද්ද? දැක්කොත් අනේ මල් අතක් අපිට දෙන්නකෝ. ඒ කියන්නේ අර ස්ත්‍රීන් තුල තමයි මේ විචිත්‍ර රූප කෙරෙහි තියෙන කැමැත්ත බහුල. ඒ කියන්නේ ස්ත්‍රී කියන ගති ලක්ෂණය ඇතුලේ රූප ගැන තියෙන ආසාව ීමක් උණක් නැහැ. සද්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ගැන ීමක් උණක් නැහැ. දැන් පුරුෂයන්ට තියෙන්නේ බොහෝ විට ස්පර්ශකාමයි. පුරුෂයෝ බොහෝ විට ස්පර්ශකාමයෙන් තමයි සෑහීමකටපත් වෙන්නේ. නැත්නම් බොහෝ විට හොයන්නේ ස්පර්ශකාමයෙන්. ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පහෙන් බහුල වශයෙන් ස්පර්ශකාමයේ පුරුෂයන් හොයන්නේ. නමුත් ස්ත්‍රීන් මේ පහම හොයනවා. අන්න ඒකයි ස්ත්‍රී ගති ලක්ෂණේ තියෙන වෙනස් විශේෂත්වය.
දැන් පුරුෂයෙක්ට අතට අහුවෙච්ච ඇඳුමක් ඇඳන් යනවා. ගොමස් කඩයක් හරි. ස්ත්‍රීන් එහෙමද යන්නේ නැහැ. ලස්සන ඇඳුමක් වෙන්න ඕන හැමතිස්සෙම. ඇඳලා බලනවා ලස්සනයිද කාගෙනුත් අහනවා ලස්සනයිද මම හොඳ නෑ ඔය ඇඳුම කැතයි කිව්වොත් අනිවාර්යෙන් ඇඳයි යන්නේ. දැන් පිරිමියෙක් ඇඳයි යනවා ඔන්න යකෝ කමිසේ ඉරිලා ගිහිල්ලා යන්නේ කවන්නේ බා. කවුරු දකින්නද කවුරු බලන්නද මා දැන් මහලු වියේ කියලා යනවා. කබා ඉරිලා ඊට කමක් නෑ. හැබැයි කාන්තාව එහෙම හිතන්නේ නෑ. වයසට ගියත් පුළුවන් නම් මේකප් එක දාගෙන ඉන්නවා. අර කැලණි පන්සලේ එහා පැත්තේ සැලුන් එකක් තියෙනවලු. කැලණි පන්සලේ හැමදාම සීල් ගන්න උපාසක අම්මලා ටිකක් මේකප් එක දාගෙන තමයි උපාසක අම්මලා සීල් ගන්න ඉන්නේ. වයසට ගිය ඒ ගති ලක්ෂණයක් නැහැ. අපි දන්නේ එක්තරා මේ ගමේම එක්තරා උපාසක අම්ම කෙනෙක් ඉඳලා වයසට ගිහිල්ලා මිය ගියා. වයසට ගිහිල්ලා මම හිතා අවුරුදු 84 දාන්න ඕන. දදා හිටියා වෙනකම්. ලස්සනට ඉන්න ඕන. පුරුෂයන්ගේ එහෙම එකක් තියනවද නැහැ. මේ සාමාන්‍ය ලෝකේ අපි දැක්කත් ගති ලක්ෂණ. ඒ කියන්නේ ස්ත්‍රීන් රූප වලට දැඩිසේ ඇලුම් කරනවා. ශබ්ද වලට දැඩිසේ ඇලුම් කරනවා. ගන්ධ වලට දැඩිසේ ඇලුම් කරනවා. රසයන්ට දැඩිසේ ඇලුම් කරනවා. ස්පර්ශයන්ට දැඩිසේ ඇලුම් කරනවා. ඒක තමයි ස්ත්‍රී ගතිය. අන්නේ දැඩි ඇල්ම තුල සකස් වෙච්ච සංකල්පිත සත්‍යයක් ඉන්න ඔය පංච උපාදානස්කන්ධය ඇතුලේ. අන්නේ සත්‍යයේ රූපේ තමයි භාව රූපේ කියන්නේ. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය ඇතුලේ ඉන්නේ බහුල වශයෙන්, ඒ කියන්නේ අවිජ්ජාව බහුල, තෘෂ්ණාව බහුල සංකල්පිත සත්‍යයක් නම් ඒ කාන්තෙන් ස්ත්‍රී භාව රූපයක්. හැබැයි අහන්න එපා අනුපාතේ කොච්චරක්ද කියලා. කොච්චර අවිජ්ජාවක් කොච්චර තෘෂ්ණාවක් තියෙන්න ඕනද කියලා ඇහුවොත් උත්තරයක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි ඒක. මොකද සංඛ්‍යාත්මකව හෝ යම්කිසි නිර්ණායකයකට අනුව හෝ කියන්න පුළුවන් මෙන්න මෙච්චරක් අවිජ්ජාව තියෙන මෙන්න මෙච්චරක් තෘෂ්ණාව තියෙන කෙනයි ස්ත්‍රියක් වෙන්නේ කියලා. එහෙම කියන්න බෑ. ඒකයි කිව්වේ පඤ්ඤාවන්ත සයන් ධම්මෝ. ධර්මයේ පටිසමුපාදයට අනුකූලව දකින්න. එතකොට පේනවා එහෙනම් ඒ ස්ත්‍රී භාව රූපේ කියලා කියන්නේ මේ තෘෂ්ණාවේ බලවත් ස්වභාවය. එහෙනම් තෘෂ්ණාව ෂේ වෙන්න පුරුෂ භාව රූපයකට හැරෙනවා. එතකොට අර තෘෂ්ණාව අඩු වෙනවා. නමුත් කාන්තාව හිතන්නේ පුරුෂයෝ තමයි කාමුක කියලා. නෑ. ස්ත්‍රීන් මම නෙවෙයි දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ. ස්ත්‍රීන් කිව්වහම මේ ඔබ දැන් මෙතන අපේ ගෞරවනීය පින්වත් මෙහෙණින් වහන්සේලාත් ඉන්නවා. ඒ වගේම මේ පින්වත් ශ්‍රාවිකාවෝ ඉන්නවා. නොඑක් වයස්වල. ස්ත්‍රී කිව්වහම මේ මා ඉදිරියේ ඉන්න මේ කෙනා ගැන නෙවෙයි මම මේ කියන්නේ. දැන් මෙතන ඉන්න පුළුවන් පුරුෂයෝ. ඒ කියන්නේ කායික වශයෙන් ස්ත්‍රීන් වුණාට මානසික වශයෙන් මේ මහා පුරුෂත්වයේ කරා ළඟා වෙන මේ අපේ ගෞරවනීය මෙහෙණින් වහන්සේලා විශේෂයෙන්ම කෙලෙස් දුරු කරනකොට මොකද වෙන්නේ? අවිජ්ජා තෘෂ්ණාව දුරු කරනකොට මොකද වෙන්නේ? සියලු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම සම්බන්ධයෙන් තියෙන චන්ද්‍රාගය පහ වෙනවා. එතකොට සාමාන්‍ය ස්ත්‍රියක් වශයෙන් නෙමෙයි මුන්වහන්සේලා හැසිරෙන්නේ. දැන් සාමාන්‍ය ස්ත්‍රියකට ඇඳුම් කොච්චර තිබුණත් මදි. අල්මාරි ගානක් පුරවලා තිබුණත් මදි. මුන්වහන්සේලාට චීවරයක් දෙකක් ඇති. සාමාන්‍ය ස්ත්‍රීන්ට කොච්චර රස ලැබුණත් මදි. විශේෂයෙන්ම රීරි මාංශ කණ්ඩම ඕන හිංසක සත්තුන්ගේ. වැඩියෙන්ම රීරි මාංශ කන්නේ ස්ත්‍රී සත්වයෝ මේ ලෝකේ. සත්තුන්ගේ රීරි මාංශ වැඩියෙන්ම කන්නේ ස්ත්‍රී සත්වයා. නමුත් මුන්වහන්සේලාට එහෙම කන්නේ නැහැ. දෙන ඕනම දානයක් පිළිගන්නවා. එහෙම මස් මාංශ ඕන කියලා එහෙම කන්නේ නැහැ. ලැබුණොත් යමක් ලැබිච්ච විදියට වළඳලා පියට වෙනවා. අන්න බලන්න. අර ස්ත්‍රී ගති ලක්ෂණ ඉක්මවල ඉන්නේ දැන්. එහෙනම් ඒ පුරුෂ ගති ලක්ෂණ වලට සමීපයි. ඒ කියන්නේ පුරුෂත්වයට පරිවර්තන වෙමින් ඉන්නේ. යම් මේකෙන් අපි හිතමුකෝ මේ වගේ ඒ වගේ තත්ත්වයක ඉන්න මෙහෙණින් වහන්සේ කෙනෙක් උපාසිකාවක් මිය ගියා කියලා. චතුරාර්ය මේ අරිහත් ඵලයෙන් මෙහා අනාගාමී ඵලෙනුත් මෙහා. මොකද අනාගාමී වුණා කියන්නේ ඒකාන්තයෙන් පුරුෂයා. එහෙනම් මතක තියාගන්න මේ කාමරාගය තමයි ප්‍රධාන වශයෙන්ම ස්ත්‍රිය නිර්මාණය කරලා තියෙන්නේ. කාමරාගයේ තෝතැන්න තමයි ස්ත්‍රිය. මේ විශ්වයේ මහා පුදුම සහගත මායාව තමයි ස්ත්‍රිය කියන්නේ. එහෙනම් අන්නේ කාමරාගය බලවත්ව තියෙනකන් ස්ත්‍රී ගති ලක්ෂණ තමයි පුද්ගලයාගෙන් පළ වෙන්නේ මොන නාම රූප තිබුණාට. ඒ කියන්නේ සම්මුතික වශයෙන් ස්ත්‍රියක් වුණා පුරුෂයෙක් වශයෙන් හිටියත් කාමයේ ගැන තියෙන ඉච්ඡාව චන්දරාගය බලවත් නම් කාමරාගය බලවත් නම්
එහි ජීවත් වන්නේ ස්ත්‍රියක්. එහෙනම් කාම රාගය අවසන් වෙච්ච දවසට කාම රාගය අවසන් වෙච්ච දවසට ඒ බුද්ධ ශ්‍රාවකයා භික්ෂුවක් වුණත් භික්ෂුණියක් වුණත් උපාසකයෙක් වුණත් උපාසිකාවක් වුණත් මතක තියාගන්න ඔබ අනාගාමී ඵලයටපත් වුණොත් ඔබ භික්ෂුවක් වුණත් භික්ෂුණියක් වුණත් උපාසකයෙක් වුණත් උපාසිකාවක් වුණත් ඔබ පුරුෂයෙක්. පුරුෂයෙක්. අනාගාමී ඵලයටපත් වෙච්ච ගමන් ඔබ පුරුෂයෙක්. ඒ නිසා ඔබ කවදාවත් ආයි ස්ත්‍රියක් වෙලා උපදින්නේ නැහැ මේ සංසාරේ. ඒ අත්භවයේ අරිහත් ඵලයටපත් වෙන්න බැරි වුණොත් අනාගාමී ඵලයටපත් වෙලා අනාගාමී ඵලයේ ඉඳගෙන මිය ගිහිල්ලා උපදින්න සිද්ධ වුණොත් ඒකාන්ත පුරුෂයෙක් වෙලා සුද්ධවාසී උපදිනවා. සුද්ධවාසී ස්ත්‍රී නෑ. සියලු බ්‍රහ්මිය පුරුෂයෝ. සියලු බ්‍රහ්මිය පුරුෂයෝ මේ සක්වලේ වැඩියෙන් ඉන්නේ පුරුෂයෝ. අරූපාවචර බ්‍රහ්මතල 16ෙම ඉන්නේ පුරුෂයෝ. රූපාවචර බ්‍රහ්මතල රූපාවචර බ්‍රහ්මතල සමාවෙන්න රූපාවචර බ්‍රහ්මතල 16ෙම ඉන්නේ පුරුෂයෝ. අරූපාවචර බ්‍රහ්මතල 4 ඉන්නේ පුරුෂයෝ. බ්‍රහ්ම ලෝක 20ෙම ඉන්නේ පුරුෂයෝ. ලෝක 31න් 20කම ඉන්නේ පුරුෂයෝ. එහෙනම් වැඩියෙන් ඉන්නේ පුරුෂයෝ. එහෙනම් ස්ත්‍රීන් ඉන්නේ කොහෙද? කාමාවචර ලෝකෙ විතරයි. ඒ කිව්වේ මේ සතර අපායයි මනුස්ස ලෝකේ දිව්‍යතල 6යි කියන මෙන්න මේ 11 ලෝකෙ විතරයි ස්ත්‍රීන් ඉන්නේ. ඒ කියන්නේ ස්ත්‍රියක් වශයෙන් උපදින්න පුළුවන් මේ අවකාශය විතරයි. එහෙනම් කාමරාගය බලවත්ව තියෙනකන් ස්ත්‍රී භාව රූපේ ක්‍රියාත්මකයි. කාමරාගය දුරු වෙන්න ස්ත්‍රී භාව රූපේ නිරුද්ධ වෙලා පුරුෂ භාව රූපේ බවට පරිවර්තනය වෙනවා. එහෙනම් ඔබට ස්ත්‍රී භාවයෙන් නිදහස් වෙන්න අවශ්‍ය නම් කාමරාගය දුරු කරගන්න. එතකොට ඔබ පුරුෂයෙක් වෙනවා. අනාගාමී ඵලයටපත් වුණා කියන්නේ සම්මුතික වශයෙන් ඔබ කායික වශයෙන් ස්ත්‍රියක් වුණාට මානසික වශයෙන් පුරුෂයෙක්. ඒක මිනිසුන්ට වෙන්නේ නැහැ. ඒ කියන්නේ එදාට ඔබ කටයුතු කරන්නේ උතුම් පුරුෂ කියන්නේ මේ පිරිමියෙක් කියන අදහසින් නෙමෙයි. පුරුෂ කියන්නේ පිරුණු ගුණ ඇති භාවය. එහෙනම් මහා පුරුෂයෝ කියන්නේ සියලුම ගුණයන්ගෙන් පූර්ණත්වයටපත් වුණාම. එහෙනම් මහා පුරුෂ කියන්න පුළුවන් රහතන් වහන්සේට. එහෙනම් යම් දවසක මේ ගෞරවනීය පින්වත් මෙහෙණින් වහන්සේලා අරිහත් ඵලයටපත් වුණොත් එදාට එතන ඉන්නේ පුරුෂයෙක්, මහා පුරුෂයෙක්. එහෙනම් සෙනුර ඔබගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබුණාද? එහෙනම් ලැබුණාද? එහෙමයි. එහෙනම් මතක තියාගන්න ස්ත්‍රිය නිර්මාණය කරන්නේ කාමරාගයේ බව. කාමරාගයේ කෙරෙහි තියෙන ඇල්ම තමයි ස්ත්‍රිය නිර්මාණය කරන සාධකය, හේතුව. එහෙනම් චන්ද්‍රාගයේ දුරු වෙන්න පුරුෂ භාවයටපත් අනාගාමී වුණා කියන්නේ පුරුෂයා වුණා. එතනින් එහා පැත්තට ඉතින් සියලු කාම ලෝකයන්ගෙන් නිදහස්. ඒ නිසා ඒ ධර්මයේ මනාකොට දැනගෙන අවිජ්ජා තෘෂ්ණාව පහ කරන්න උත්සාහ ගන්න. මෙතන ඉන්නවා අපේ උපාසක අම්මලා, මේ ගෞරවනීය පින්වත් බෙහෙණින් වහන්සේලා, උපාසක අම්මලා, තරුණ දරුවෝ, නොඑක ආකාරයෙන් තරුණ දුවලා එක එක අය ඉන්නවා. මේ හැමෝම අදිස්ථානයක් ඇති කරගන්න මේල දුත්තේම අම්මත්ය මනාකොට තව තවත් දැනගෙන මේ කාම රාගයේ සංසිඳව ගන්නවා. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන සලායතනයන්ගේ ආස්වාද විඳින ස්වභාවයට තමයි කාම රාගය කියන්නේ. මෙන්න මේ ස්වභාවයේ තියෙනකන් තමයි ස්ත්‍රීත්වය මේ බලපවත්වන ස්ත්‍රී භාව රූපේ සකස් වෙන්නේ. එහෙනම් ඔබට ඊළඟ භවයේ අපි හිතමුකෝ මේ අත්භවයේදී සෝවාන් ඵලයටපත් වෙනවා. මේ අත්භවයේදී සෝවාන් ඵලයටපත් වෙලා ඊළඟ අත්භවයේදී ඔබට පුරුෂත්වයටපත් වෙන්න අවශ්‍යයි කියලා සෝවාන් ඵලයටපත් වුණා. ඊළඟ අත්භවයේදී ඔබ දෙවියෙක් වශයෙන් උපදිනවා. ඔබ කැමති එතකොට පුරුෂයෙක් බවටපත් වෙන්න. එහෙමනම් කාමරාගයේ සංසිඳව ගන්න වෙනවා සෑහෙන දුරකට. දැන් අර සෙනු රැහුවේ ප්‍රශ්නේ එහෙමයි. සෝවාන් වෙලා නැවත දිව්‍ය තල වලට ගිහිල්ලා ආයි එහෙනම් ස්ත්‍රියක් වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ සෝවාන් වෙලා මග වැඩුන්නේ ඒ තලයේම හිටියා. ඒ නිසා ඒ පවතින තෘෂ්ණාව ඒ ආකාරයෙන්ම පැවතුණා. ඒ කාමරාගයේ පිළිබඳ කාම තණ්හාව එහෙම්මම කාම තණ්හා කියන කාමරාගය සම්බන්ධ විතරක් නෙවෙයි. කාමයන් පිළිබඳ තණ්හාව එහෙම්මම අඩුවක් නැතුව පැවතුණා. මග වැඩුන්නේ නැහැ පොඩ්ඩක්වත්. ලද අවබෝධය තුල අන්න ඒ වගේ. එතකොට මොකද වෙන්නේ? එතකොට ඊළඟ අත්භවෙත් ස්ත්‍රියම්ම තමයි සෝවාන් වුණා. එහෙනම් පුරුෂත්වයට හැරෙන්නේ කොහොමද? මග වැඩෙන්න ඕන සෝවාන් සකදාගාමී ආදී ඉස්සරහට යනකොට අන්න සකදාගාමී ඵලය ඉක්මවනවත් එක්කම අන්න පුරුෂත්වයටපත් වෙනවා. එහෙනම් සෝවාන් ඵලලාභියෙක්
සෝවාන් ඵලලාභී ස්ත්‍රියක් මැරිලා උපදින්න පුළුවන් ආපහු ස්ත්‍රියක් වශයෙන්ම. හැබැයි සකදාගාමි ඵලයට පත් වෙලා ස්ත්‍රියක් මැරුණොත් බොහෝ විට උපදින්නේ පුරුෂයෙක් වෙලා. 100%ක්ම කියන්න බෑ මොකද කර්මය අචින්ත්‍යයි. පුරුෂයෙක් වෙන්න පුළුවන් සකදාගාමි මට්ටමක ඉඳලා මේ යන ස්ත්‍රියක් ඊළඟත් භවයේ පුරුෂ දිව්‍ය රාජයෙක් වෙන්න පුළුවන් පුරුෂයෙක් වෙන්න පුළුවන්. තවත් ඒ මට්ටම ඉක්මවලා ගිහිල්ලා අනාගාමි මාර්ග මට්ටමකට එනකොට පුරුෂත්වයට බොහොම ළඟයි. එහෙමනම් අනාගාමි මාර්ගඵලේ අනාගාමි මාර්ග කියන ස්වභාවයට ගිහිල්ලා එතනින් එහා පැත්තට ඵලයට ගිය ගමන් ස්ත්‍රිය හොසි. ස්ත්‍රිය හොසි. ස්ත්‍රිය ඉන්නේ අනාගාමි ඵලයේ දක්වා තමයි. එහෙනම් ඒ ධර්මයේ මනාකොට දරාගෙන ස්ත්‍රී පුරුෂ යනාදී වශයෙන් ලෝක සම්මත ඒ මහා පුරුෂ කියන සදාතනික උතුම් වූ අරිහත් ඵලයටපත් වෙලා සියලු දුකින් නිදහස් වෙනවා කියන අදිස්ථානයෙන් කවුරුත් නැවතත් හඬනගා සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු